ඔව් නරක වචන කියනවා. එක එක මිනිස්සුත් එක්ක ගෝරි වලට යනවා. ගංජා කුඩු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇබ්බැහි වෙනවා. ඔහොමම ගිහිල්ලා මොකද වෙන්නේ? ජීවිතේ විනාශ වෙනවා. බැරි වෙලා හරි ඔය ගෝරි වලට දබර වලට ගිහිල්ලා හිතේ තියෙන ආවේගයට මිනිහෙකුට පහර දීලා මිනිහා මැරුණොත් මොකද වෙන්නේ? හිරේ යනවා. හිරේ ගියාට පස්සේ මොකද වෙන්නේ? එල්ලුම් ගහේ එල්ලලා මරන්න නියම වෙනවා. එතකොට ඒ අම්මා සතුටින්ද ඉන්නේ? නෑ. තාත්තා සතුටින්ද ඉන්නේ? නෑ දරුවනේ. එහෙම පුද්ගලයෙක් හිටියා. මේ අහන්න ඕනේ මේ ඒ කියන්නේ හොඳ නැති යාළුවෝ පසමිතුරු. එක ගිහිල්ලා අවසානට මොකද වෙන්නේ? Taman හිතන්නේ නැති වෙන මිනිහෙකුට පහර ගහනවට පස්සේ මිනිහා මැරෙනවා. මේ පහර ගහුවේ මැරෙන්නද? නෑ ගැහුවා නමුත් මිනිහා මැරුණා. එල්ලුම් ගහට නියම වුණා. පුතේ හිරගෙදර තියනවා එල්ලලා මරනවා නම් අද මේ මිනිස්සයා ඊට කලින් හාමුදුරු නමක් ඇවිල්ලා ඒ මරණයට නියම යුක්ත පුද්ගලයාට ධර්මයේ දේශනා කරනවා. එයාගේ හිත හදාන්න. අනේ ඉතින් හාමුදුරුවෝ එනවා හිරගෙදරට. හිරගෙදරට ආවට පස්සේ මෙයාට දැන් තේරෙනවා මං කරේ වැරද්දක්. නරක මිත්‍රයන් එක්ක ආශ්‍රයයට ගිහිල්ලා මම ලොකු අමාරුවක වැටුණා. අනේ හාමුදුරුවන්ට කියනවා මාව එල්ලලා මරන්න දෙන්න එපා හාමුදුරුවනේ කියලා. හාමුදුරුවන්ට ඒ දේ කර හැකිද පුතේ? කර හැකිද? කරන්න බෑ. නීතියෙන් අනිවාර්යයෙන්ම දඬුවම විඳින්නම වෙනවා. ආන් ඒ වගේ අවස්ථාවක් ගැන අපි දැන් තුට්ටක් බලමු. මම හිතලා ගහපු පාරක් නෙවෙයි දෙයියනේ. ඔව්. මේ මිනිහා මැරුණා. මං දැන් මොකද්ද කරන්නේ අම්මේ? කෝ මගේ යාළුවෝ. දයන්ත ආනන්ද ඒ හැමෝම මාව දඩි කරලා ගිහිල්ලා ඒයි මොකද චෝදනාක වර්ධකරු බැවින් එල්ලා මැරීමට අධිකරණය විසින් තීන්දුව කරනවා.
අඳුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න බුදුහාමුදුරු වැඩියාවාදී ඉන්බර ස්වාමිනී දුක හිතිලද ඉර ගෙදරට වැඩි මාගේ මරණ දින නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණය දොරකඩ සිට ඔබ පා